අප්පෝ චොක්ලට් බිස්කුටුයි ගම් බිස්කුටුයි ආ දෙන්න එකට කමු එකයි 3යි දැන් නික ඔළුව කැක්කුමයි වඩත් නිකන් මොකද්ද වෙලා මේ හායි යාළුවනේ ඉතින් ඔන්න අපි ආවා හැමෝම ඉල්ලපු weird food challenge එක අරගෙන ඉතින් කැම යදින ගොඩක් තියෙනවා නිකන් පිස්සු වගේ දැක්කම අපි දෙන්නට මේ කවන්නේ මේ කාලා බලමු මොනවා වෙයිද දන්නෙත් නැහැ ගොඩක් අය මේ ඇතුලේ ගන්න එපා ඔව් ගොඩක් අය ඇතුලේ ගන්න එපා මේ එළිය ගන්න කියලා තිබ්බා අපි ඕනයක් කියලා ඔන්න ඇතුලටම ගත්ත වැඩි මේ ඔව් සමහරවිට අන්තිම එක වෙදි කියන්නත් බෑ මේ කවන්නේ නැහැ අපි පටන් ගමු මේ ගොඩක් අය දාලා තිබ්බා මේ කමෙන්ට් වල මේ අපි පුළුවන් යටි ගොඩක් එකතු කරගත්තා ඉතින් මේ එනම් පටන් ගමු නේද කවුද ඉස්සෙල්ලා ඔයා පටන් ගන්නවද හරි එහෙනම් ඔන්න පටන් ගමු මේ අපි ඉස්සෙල්ලාම මම ලියාගත්තා මේ මම ලියාගෙන තියෙන්නේ නැත්තම් අමතක වෙනවනේ මේ ඒක හන්දා අපිට ඉස්සෙල්ලාම තියෙන්නේ ඛණ්ඩ මේ යෝගටුයි මාමයිටුයි දෙහි ඒකට දෙහි දාලා යෝගටුයි මාමයිටුයි දෙහි හරි එහෙනම් අපි කාලා බලමු මේ හරි ගමු අපි මේකට දාගමු නේද ඒක ඛණ්ඩ ලීසි පොඩි කප්දයක් ගමු මේ වා ගන්න මේක අපි මේකට දාගමු ඉස්සෙල්ලාම යෝගට් හරි යෝගටුයි මාමයිටුයි දෙහි ඔන්න වාට යෝගට් කටත් එක්ක මෙන්න මට යෝගට් හරි ඊළඟට මාමයිට් මෙන්න තියෙනවා මාමයිට් මේක අල්ලගන්න මාමයිට් මම නම් මාමයි කණ්ඩ වැඩි කැමති හරි කමන්නේ බලමු try දීලා ඔයාලා මේ මාමයි කන සුද්දා චුට්ටක් දාගමු මේ අර හැන්දෙන් දැම්මම හරියට හරි නෑ හරි හරි මම මල්ලන්න අනික හරි ඔන්න සුද්ධියකට දානවා ඔයා මට ගොඩක් ගේම දාන්න බෑ අර බලන්නකො තලියක් අක් කරනවා නෑ නෑ පොඩ්ඩයි මේ පේනවනේ අර පොඩ්ඩයි දාන්න දෙන්නට සමාව පොඩ්ඩයි මන්ද ඇන්නේ ඇත්තටම කිව්වා වගේ හරි එන්න සුද්ධිගේ යෝගටුයි මාමයිටුයි හරි හරි ඔන්න සුද්ධිගේ කරා මගේ එකටයි මාමයිටුයි යෝගටුයි දාගෙන තියන්නේ දැන් දාගන්න ඕනේ මොනවද දෙහි දෙහි දාගන්න ඕනේ අපි මෙන්න දෙහි ගෙඩියක් ගෙනල්ලා තියන්නේ කපලා දාගමු මෙන්න තියෙනවා දෙහි ඉදාගමු දෙහි ඇති වෙයි නේද ඔන්න දෙහි දැම්මා මෙන්න සුද්ධි කරක් දානවා දෙහි හරි දැන් තියෙන්නේ රස බලන්න බලමු කොහොමද රස කියලා ජීවිතේට කාලා නැති කෑම ඔන්න තියෙනවා හැඳි මෙන්න සුද්ධිගේ හැඳ මෙන්න මගේ හැඳ කාලා බලමු කොහොමද රහ කියලා මෙතන තියෙන්නේ යෝගටුයි මාමයිටුයි දෙහි ඔය දෙන්න එකට කමු එකයි 3යි ඔල්ලන්නේ නෑ නේද රසයි හැබැයි ඒක නේ රසයි හැබැයි මට නම් රසයි ගැත්තේ නේ ඒක මාව රහත් තියෙන්නේ දැන් අප්පිගේ එක ගයි ඔයා කන්නේ කිකිරෙක් කෙනා කනවා මම මාමයි කන්නේ කෙනා මට නිකන් අමුතු රහක් කෙනා එකේ අවුලන්නේ ලොකුට අවුලන්නේ මට නම් දෙන්නේ ඒක ලොකුට අවුලන්නේ ඒක වහයි අවුලන්නේ ඔයා කෑවේ නේ තව කරක් කාලා බලන්න ඔන්න මං කෑවා කාලා බලන්න හරි නේද හරි ඒ කියන්නේ පැත්තකින් තියාගමු ඊළඟට අපිට තියෙන්නේ සුදු ලුණු අයිස්ක්‍රීම් හරි අපි ගමු අයිස්ක්‍රීම් මෙන්න තියෙන අයිස්ක්‍රීම් වැනිලා අයිස්ක්‍රීම් එක වැනිලා අයිස්ක්‍රීම් එක
පොඩ්ඩක් දීලා දින්න හැබැයි අපි මේ ටිකක් වෙලා ගියා හන්ද කමන්නේ. අපි දාගමු. ඔන්න මම කප් දෙකයි හොදගෙන ආවා. දැන් අපිට කන්න තියෙන්නේ අයිස් ක්‍රීමුයි සුදුලුණු. හරි. මෙන්න අයිස් ක්‍රීම්. අයිස් ක්‍රීම්. මේ සුද්ධික අයිස් ක්‍රීම් ගන්න. මෙන්න මගේ අයිස් ක්‍රීම්. චුට්ට රස බලන්න අපි. ඊළඟට සුදුලුණු ගන්න බෑ සුදුලුණු. මම අයිස් තව පොඩ්ඩක් ගන්න හැබැයි. මම තව අයිස් චුට්ටක් ගන්නවා. මටත් ඕනේ. සුදුලුණුත් ඒ කන්නෝගේ නම. තව ඕනිලු. කන්න මන් දෙන්න මම. හරි. සුදුලුණු. කෑලි කපාගෙන ඇවිල්ලා තියෙන සුදුලුණු. මෙන්න තියෙනවා මගේ කෑල්ල. ඔයගේ දුලුණු කෑල්ල. මෙන්න තියෙනවා. මේක තව පාර දෙකට කඩලා දාන්නවා. හරි ඔන්න කඩලා දාගත්තා. 1යි 2යි. හරි. එහෙනම් ඔන්න කාලා බලමු. දැන් මෙතන සුදුලුණු නෑ කියයිද දන්නේ හැබැයි. දැන් ඕක හපන්න ඕනේ. ඔව් හපන්න ඕනේ. සුදුලුණු කෑල්ල පෙයිද දන්නේ නැහැ මේ. සුදුලුණු කෑල්ල තියෙනවා මෙන්න. ඔන්න තව පොඩ්ඩක් දාගෙන කාලා බලමු. ඔව්. අපෝ අයිස් නිකම් පොඩ්ඩක් කෑවේ අප්පා ඒක නම් හරියන්නේ අපෝ ඒක හරියන්නේ ඔබා හරි ඊට පස්සේ තියෙන්නේ ඒක නම් හරියන්නේම නැහැ. ඊට පස්සේ තියෙන්නේ අපිට තියෙන්නේ යෝගටුයි තක්කාලි සෝසුයි. යෝගටුයි තක්කාලි සෝසුයි. යෝගටුයි තක්කාලි සෝසුයි. නිකන් දුලියන් වගේ. අපි යෝගට් කෝප් එකට දාගමු නේද? අපිට යෝගට් ආයි තියෙනව නැහැනේ. නෑ. හරි අපි යෝගට් කප් එකටම දාගමු මේ මෙන්න සුද්ධික මේ අපි කලින් දාගත්ත එක. මෙන්න අතර ගන්න. අපි දැන් දාගන්න තියෙන තක්කාලි සෝස්. මෙන්න තියෙනවා තක්කාලි සෝස්. මෙන්න මම දාගත්ත තක්කාලි සෝස්. මේ සුද්ධියට දාමු. හරි. තක්කාලි සෝස් එක කන්න ඕනේ. කනකොට පෙන්නන්න ඕනේ හැබැයි. හරි උන්න කන්න හදන්නේ යෝගටුයි පොඩේ. මොනවද? යෝගටුයි සෝසු. යෝගටුයි තක්කාලි සෝසුයි. කාලා බලන්න. ලොකු අවුලක් නැහැ. ලොකු අවුලක් නැහැ ඒක. ෂේප්. ඒ අමුතු රහක් තියනවා නේද? ඒක වෙනම රහක් තියනවා නේද? ඒක රහයි. ඒක රහයි ඈ. ඒක මම නතරේ නැතුව කනවා දැන්. හරි ඒක රහයි. ඒක අවුලක් නැහැ ෂේප්. ඇදි ඔය දෙන්න මේ යෝගට් එක කරනවා. හරි ඊළඟට තියෙන අපිට අයිස් ක්‍රීම් එකට ලුණු දාලා කන්න. අයිස් ක්‍රීම් එකට ලුණු දාලා කන්න. මම මේ ටික හොදාගෙන ඉන්නම්. ඒක රහයිද අයියේ? හරි. ඔන්න අපි අයිස් ක්‍රීම් එකට ලුණු දාලා කන්න යන්නේ. මේක අල්ල ගන්න චුට්ටක්. අයිස් ක්‍රීම් එක ලුණු දාන්න හදන්නේ. මෙන්න අයිස් ක්‍රීම් පොඩක් දිය වෙලා හැබැයි තියෙන්නේ. මෙන්න අයිස් ක්‍රීම් මේ සුද්ධියට සුද්ධි පොඩ්ඩක් වැඩිපුර දාමු අයිස් ක්‍රීම්. හරි. දැන් මේක ලුණු දාන්න ඕනේ. ලුණු කොලුණු. මෙන්න දින ලුණු. ලුණු. මෙන්න ලුණු. මෙන්න ටිකට. හරි. අයිස් ක්‍රීම් උයි ලුණු. කාලා බලමු මොකද ඉන්නේ කියලා. කොහමද යන්නේ? ඒක හරි.
අයිස්ක්‍රීම ලුණු කො පෙන්න්න මෙන්න තියෙනවා අයිස්ක්‍රීම ලුණු කාලක මට වම අපෝ කණ්ඩපා ජීවිතේ අම්මෝ අනේ මොනවහරි දෙන්නකෝ මෝ ආනිකායිස්ටය ගන්න නිකායිස්ටය ගන්න හරි ඕ ඕ ඒක හරියන්න ජීවිතයට කන්න එපා අපෝ එපා ඒ කණ්ඩපා අපූ දැන් තම හරි හරි පස්සේ කෙසෙරුයි තක්කාලි සෝස මට අපේ අප්පා කෙසෙලුයි තක්කාලි සෝසුයි දැන්නම් බඩත් දඟල නොයි මේවා කාලා හිටන් ආසර හොස්පිටල් ඇඩ්මිට් වෙනවත් කොහොමද ඌ කෙසෙලුයි තක්කාලි සෝසුයි අම්මෝ දැන් නිකන් ඔළුව කැරකිල්ල වගේ මට ඔව් මට අමාරු ඉක්ම මේ කන්නකෝ ඔව් ඇත්තටම බඩ මොකද වෙලා මගේ කෙසෙලුයි තක්කාලි සෝසුයි තමයි දැන් කාලා බලන් දින්නේ මැරෙන જાති තියෙනවද දැන් අපි බැලුවෙත් නෑ අපි කනනේ මෙන්න කෙසෙල තක්කාලි සෝස් අප්පා ඉස්සත් දාන්න හරි මේ මට ගොඩක් දැම්මෝ ඈ හරි ආයෙ ගන්න උලන්නේ කෙසෙලුයි තක්කාලි සෝසුයි මෙන්න කණ්ඩ හදන්නේ මගේ බඩ මොකද්ද වෙලා හරි ඔන්න කෙසෙලුයි තක්කාලි සෝසුයි ඉත අවුල නෑ අවුල ඉත අවුල නෑ වැඩි අවුලක් වුන්නේ නෑ ගෙන බඩ නිකන් දැන් මගේ ඕ අයිස්ක්‍රීම ලුණුයි නම් හරි කත්තයි ඊළඟට මාෂ්මෙලෝසුයි මාමයිටුයි මාෂ්මෙලෝසුයි මාමයිටුයි මෙන්න මාෂ්මෙලෝස් ඒක කමන්නේ මාෂ්මෙලෝසුයි මාමයිටුයි මාෂ්මෙලෝස් කල්ලා ගන්න දෙක ඔයාටත් එක්ක දෙක හරි එතන වගේ කියලා හා දැන් ඔක්කොම කාලාම ගෙනලා ඒකේ දින්න සුවඳ හරි මොනවාද මාස්මෙලෝස් මාෂ්මෙලෝසුයි මාමයි මාමයිට් කො මාමයිට් අමිදි අන්න ඉතින් මාස්මෙලෝස් එකේ රහ අවුල් යන එක ඈ බලමු මාමයිට් හොඳට ගා ගන්න ඕනේ හරි වඩින් චොකලට් එකයි විසුවාගේ මාෂ්මෙලෝස් මාමයිට් කාලා බලමු මොකද තත්ත්වය කියලා මේකම කටේ දාගන්නවා මන් දැන් ඈ හා මාත් ඔය එහෙම කටේ දාමා ඔහනද මහා ගහන මම නම් ජීවිතේට මාස්මෙලෝස් කන්නේ අපු මට ඒක හරියන්නේ ඒක නම් හරියන්නේ අම්බෝ ඒක නම් හරියන්නේ අයිස් පොඩ්ඩක් කන්න දෙනවා යවන්නේ මම මාමයිට් කන්න හැටි ආස නැහැ මායි මන්න ආයි මාස්මෙලෝස් කන්නේ නැහැ කට හදාගන්න අයිස් පොඩ්ඩක් කන්න දෙනවා මට අයිසුනේ අන
අකුරු වගේ. ෂේප් නේ. හරි. ක්‍රීම් කරුයි අයිස්ක්‍රීම්. රහ දෙකක්. ඒක නෑ, රහ ඇති කියලා ක්‍රීම් කරුයි අයිස්ක්‍රීම්. ඕක ක්‍රීම් කෑ. ක්‍රීම් කරුයි අයිස්ක්‍රීම්. ඒක නම් කෑකි. ක්‍රීම් කරුයි අයිස්ක්‍රීම්. මාමා කඩිසි. ක්‍රීම් කෑක. ක්‍රීම් කෑක. ක්‍රීම් කෑක වල අයිස්ක්‍රීම් දාලා. වෙන අයිස්ක්‍රීම් ක්‍රීම් කෑක. එකට ගා ගන්න. දාගෙන ක්‍රීම් කෑක වල අයිස්ක්‍රීම් කාලා බලන්න හදන්නේ. මේක නම් අවුලක් නැති වෙයි කියලා මම හිතන්නේ බලන්න. Kan supir ya? ඒක රහයි. Lagi ni mak. හරිද? ඉරත් වෙනවා. ඒක ජෑම් වලට වඩා රහත් තියෙනවා. Agak. Ini kan tahu ya kan ini rahai ya. Agak. Iya sih. හරි ඊළඟට තියන්න අපිට චොක්ලට් බිස්කට් ගම්මි රිස්කුඩු. චොක්ලට් බිස්කට් ගම්මි රිස්කුඩු. චොක්ලට් බිස්කට් දැක් ගන්න බෑ. චොක්ලට් බිස්කට්. චොක්ලට් බිස්කට්ුයි ගම්මි රිස්කුඩු. මේක අල්ලගන්න. අපි මෙහෙම කරමු. ඒකේ මේක ගලලා නෑ නෑ ඔහොම කරමු. මේකට දාමු. නෑ නෑ ඔහොම කමු. නෑ ඔහොම ෆොටෝ එකකින් හොඳයි නේ. මොකද සුද්ධි කියන එක තමයි ඉන්නේ. අල්ලගන්න. මේකත් අල්ලගන්න. හොඳට හින්න ඕනේ. මේක අපේ පළවෙනි වියර්ඩ් ෆුඩ් චැලෙන්ජ් එක. හරි යාළුවනේ. සමහරවිට අන්තිමේ වෙන්නත් පුළුවන්. දැන් ඔළුව කැක්කුමයි. අප්පෝ. හරි. දැන් අපි කන්න දන්නේ චොක්ලට් බිස්කට්ුයි ගම්මි ස්කුඩි. මිරිස්කුඩු. බොනවා. Oh ya. Shit. ඒකට ගොඩක් දෙවිලා නෑ මේ බිස්කට් එකේ අර ක්‍රීම් ලේයර් එකකින් හින්දා. නැත්තම් මේක වෙන සැරයි. ඒක නම් shit. ඊළඟට තියෙන්නේ බයිට් එක අයිස් කී. අපි අන්තිම ටික පොඩ්ඩක් ලේසි ටිකක් තමයි තෝරන් දෙන්නේ. බයිට් එක අයිස් කී. ගන්නවා. බයිට් තව එකක්ද? බයිට් එක අයිස් කී. බයිට් එක අයිස් කී. අම්මෝ ගම්මිරිස් කාලා වේනවද? එකක් වෙන්න. ගම්මිරිස් කාලා. බයිට් අයිස් කී. බයිට් එක අයිස් කී. දාගෙන කම්. හොඳයි. ඒක අවුලක් නෑ. උන් යාර හරි. ඔය ඊළඟට අපි කන්න හදන්නේ මේක අපි මේ දැන් ඉඳලා නිකන් කරපු එක. අපි ඊළඟට කන්න හදන්නේ මේ මාස්මෙලොස් එකට දෙහි දාලා කාලා බලන්න හදන්නේ. ගන්න එක. මෙන්න මාස්මෙලොස් දෙහි පොඩ්ඩක් කියලා බලමු.
මැරෙයිද දන්නෙත් නෑ. බලමු කාලා කොහොමද රස කියලා. ඔයන්න මරණ සෙට් නෑ එක. මට අවුලන්නේ. සෙට් නෑ. හරි. දැන් නැති වගේනේ. දැන් නිකන් ඔළුව කැක්කුමයි බඩත් නිකන් මොකද්ද වෙලා මේ සැලඩ් එකක් කියලා දින්නේ ඔක්කොම. අපි අන්තිමට කරන්න හදන්නේ උණු වතුර ටිකකට දෙහි ටිකක් දාලා ගම්මි සූඩු ටිකක් දාලා බොන්න හදන්නේ. අපි අන්තිම ඔන්න වියර්ඩ් ෆුඩ් චැලෙන්ජ් එකේ අපි සාමාන්‍යයෙන් දෙහි බීම හදද්දී ඇල් වතුර වලට දාලා දෙහි මිරි කරලා හැමනේ හදන්නේ. මේ අද උණු වතුර වලට දාලා හදන්නේ. අද උණු වතුර වලට උණු වතුර වලට දෙහි ටිකක් ඉහලා දෙහි උසන් පෙන්නේ දෙහි කාපු ඔක්කොම මේ බඩට බහින්න කියලා උණු වතුර වලට දෙහි මිරි කළා මේකට තව දාමු. තමයි හොඳ ශක්තිය අරගෙන දෙහි මිරි කරනවා. හරි මේකට දාමු අපි දැන් ගම්මිරිස් කුඩු. ගම්මිරිස් කුඩු. ඔව්. මු අරගන්න බෑ පොඩ්ඩක් ඉන්න යාළුවනේ. හරි. ගම්මිරිස් කුඩු පොඩ්ඩයි. අපි තව මොනවද දාමු නේද මේකට? අන්තිම එක අපි පොඩ්ඩක් සැරටම ගන්න හදන්නේ වෙනස් කරලා මේ ඔන්න ගම්මිරිස් කුඩු චුට්ටක් දානවා. ඊට පස්සේ ආයෙ මොනවද දාන්න මේකට අපි? දානවා තව. මොනවද දාන්නේ? අයිස්? හ්ම්. අයිස් චුට්ටක් දාමු. අයිස්. ඉතින් මගේ කියන්නේ අම්මු. ඒ අප්පෝ. දැක්කම තිබා වෙනවන්න. තාමුක දාන්න දී. ඇති නේද? ඇතිනේ. සෝස් පොඩ්ඩක් දාන්න. සෝස් පොඩ්ඩක් දාන්න. අන්තිමට මොකක් හරි වුණොත් ඔයා තමයි. අන්තිමට මේ බලමු අන්තිමේ කොහොම වෙයිද කියලා. ඔව්. හරි ඔන්න සුද්ධියට. බලන් හිටියා හොඳ වැඩේකට. හරි. අපෝ. දැන් මේක හොඳට දිය කරන්න ඕනේ. අයිස් හැන්දෙම දිය කරනවා. කොහම දැන් කලාවන් ඉර අච්චාරලා දින්නේ. සස පාටයි. වව්. කො පෙනන්ට මොන වව්ද? ඊයේ පාල වෙච්ච වතුර එකක් වගේ. අම්මෝ. ඒකින් එන කන්ද. තවුනට දාන්න. එපා. තවුනට දාන්න. එපා. ඈ? අයින් බයිට් ටිකක් දාගන්න. බයිට් දාගත්ත හරියන්නේ. අයියනේ. එපා ඇති. එන්න කැරකිල්ල වගේ මරන්න ඇත්තටම. හරි අන්තිමට ඕ මේ පොල් කුඩු වගේ. ලොකු ගුරක් බීලා වල එකපාර. ඈ? ඇයි අපි මේක බොන්නේ? හරියන්න. එකයි දෙකයි. අප්පෝ! ඒක නම් මෙල අයිසෝනි වන්න අප්පෝ ආයිත් කන්න ටීෂර්ට් එකක් තියෙනවා. ආයිත් කන්න ආයිත් කන්න හරියන ඉතින් ආයිත් කන්න ඇයි ඇයි නමයත් එක්ක දානවා. අයිත් කන්න හරියන ඈ මදේ උර අයිත් කන්න අපි ඉතින් අන්තිමේ එච්චර අමාරු වෙයි කියලා අප්පෝ අම්මෝ වියට් ෆුඩ් චැලෙන්ජ් සුපිරි හරි යාළුවනේ ඉතින් ඔන්න ඔහොම තමයි නවතාන්නේ අම්මෝ
ඒක නම් අප්පෝ එහෙනම් යාළුවනේ මේ එහෙනම් ගිහින් එන්න නමයි දනවා අප්පා. මේ නේද හරි ගමන්නේ ගෝවා නින්දත් යන දෙන්න මට. ඉතින් යාළුවනේ මේ channel එක subscribe කරලා තියාගන්න සුද්දයි සුද්දි vlogs අපේ දෙවෙනි channel එක එහෙනම් අද අපි ගිහින් එන්න සුද්දිට පොඩ්ඩ අමාරුයි වගේ මේ ගිහින් එන්න මේ පරිස්සමින් හැමෝටම ජය වේවා TikTok Facebook Instagram follow කරන්න bye